මෙච්චර දුක් දීලා මේ අහිංසකයන්ව අරගෙන යන පුච්චන්න පන පිටින් පුච්චන ඔයිනි පුච්චලා උඩ එක්කෙනෙක් කෑමට ගන්න මිනිස්සු අරගෙන යනවා මේ විදිහට පන පිටින් පුච්චලා දෙනවා ඒ වෙලාවෙම විකුණනවා ඒ කූඩුවල තමන් එකට හිටපු අය පිච්චෙනවා දකින්නවා කූඩුව ඇතුලේ ඉන්න අනිත් අය ඔබ හිතන්න මැරෙන මොහොතේ දුක විඳිනව නෙමෙයි මැරෙනකන් කූඩුව ඇතුලෙත් පුදුම දුකක් විඳන් මේ විදිහට මේ අසරණයෝ විදින පීඩනේ දැකපු මෙන්න මේ ආදරණීය මිනිසයා මෙතනට ඇවිල්ලා මේ කට්ටිය ඔක්කොම අරගෙන යනවා. නමුත් මේ කූඩුවල අවුරුදු ගාණක් තිස්සේ පිච්චි මැරිච්ච බල්ලෝ කොච්චරද මේ විදිහට කෙනෙක් දැකලා නිදහස් කරගන්නේ කලාතුරකින්නේ. දැන් බලන්න මේ බල්ලා ගැට ගහලා තියෙන හැටි යාගේ ඉස්සරහා ගාත් පිටට උඩට හිටින විදිහට ඇදලා අත් දෙක කැඩෙන විදිහට ගැට ගහලා තියෙන්නේ. හිතා ගන්න බෑ. ඔබ දකින්න මේ කර්ම ගෙවන්නේ. එතකොට කෙනෙක් රැස් කරද්දි තව පිරිසක් ගෙවනවා. ඔබට මේවා දකින්නකොට දෙන්න තියෙන එකම අවවාදය තමයි රහතන් වහන්සේලාට විතරයි මේවා දකින්නකොට බයක් ඇති වෙන්නේ නැත්තේ. සෝතාපන්න වෙච්ච මාර්ගඵලලාභී උතුමන්ට විතරයි බයක් ඇති වෙන්නේ නැති. මොකද මේ සතර අපායන වුන් සදහටම අත්මිදිලා නිසා. අත්මිදුනේ නැති අඩුතරම සෝවාන් වෙලාවත් සතර අපායෙන් නිදහස් වෙච්ච නැති හැම දිනම මේවා දකිද්දි බය වෙන්න ඕනේ. අපි තාම මේ වගේ දුක් විඳින ස්වභාවයේ ඉක්මවා ගිහිල්ලා නෑ නේද කියලා Tamanට Taman ගැන බයක් එන්න ඕනේ. මේවට මහා පින් රැස් වෙනවා. ඒ පින් අපිට සැප විපාක විදිහට සසරේ ලැබෙයි. හැබැයි ඒවත් අවසන් වෙනවා දවසක. හැබැයි මේ විදිහට දුක් විඳින එක අවසන් වෙන්නේ බලන්න තමන්ව මේ විදිහට නිදහස් කරගත්ත එකේ සතුට කෙලෙහි ගුණ ඒ ආදරණීය මිනිස්සයා ළඟ මේගොල්ලෝ පෙන්වන්න උත්සාහ කරන විදිහ තමන්ගේ ආදරේ පෙන්වන්න පොර කනවා කට්ටිය එකතු වෙලා මේ මාමගේ කරුණාවට తాවකාලිකව මේ බලු දරුවන්ට ගැලවීමක් ලැබුණට මෙයාලා දන්නේ නැහැ මේගොල්ලන්ගේ කර්මය සසරේ තාම ඉතුරුයි මේ විදිහට ආත්ම ගණන් පිච්චි මැරෙන්න. ඒගොල්ලන්ට ඒ කර්මයෙන් ගැලවෙන්න ධර්මයක් නැහැ. ධර්මයේ තියන අයට ගැලවෙන්න ඕනකමක් නැහැ.